ශ්‍රී ලාංකික දිනේ වැඩසටහන ලබන දෙසැම්බර් මාස 12, 13 සහ 14 යන දිනවල කොළඹ මහනගර සභාපිටිය හා විහාරමාදේවි උද්‍යාන ඇතුළු එම ප්‍රදේශීය ආශ්‍රිත පරිසර හා ප්‍රධාන මාර්ගවලින් ආවරණය වන පරිදි කලාප 4ක පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ වැඩසටහන රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත. එසේම මේ වැඩසටහන සියලුම ජාතීන් හා ආගම් නියෝජනය වන අයුරින් හා ඒ දිස්ත්‍රික්කවල සංස්කෘතිකාංග හා ආහාර සංස්කෘතියෙන් ඇතුළත් වැඩසටහන්, දේශීය කර්මාන්ත ප්‍රදර්ශන හා අලවිය නව නිපැයුම් අවස්ථා හඳුන්වා දීම ඇතුළු වැඩසටහන් වලින් සමන්විතව පැවැත්වීමට සූදානම් කර තිබේ. ශ්‍රී ලාංකික දිනේ වැඩසටහන පැවැත්වීම සඳහා වන යෝජනාව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි. ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් ගොත් ශ්‍රී ලංකාව බිහි කිරීම යන දැක්ම පෙරදැරිව ශ්‍රී ලාංකික දිනය ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් 2025 අයවැය කතාවේදී යෝජනා කරන ලදී. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇත.